අපේ ලංකාවේ ඉඳන් ආපු අය සමහරවිට ඔකට මොට් එක කියලාත් කියන අවස්ථා තියෙනවා. ඉතින් ඒ charge එක ගැන පොඩි අවබෝධයක් ඇති කරගත්තොත් ඕගොල්ලන්ට මුදලක් ඉතුරු කරගන්නත් පුළුවන්. ඒ වගේම ඕගොල්ලන් වාහනයක් ගන්නකොටත් ඕගොල්ලන්ට ඒ වාහනේ කොච්චර දුර දුවලා තියෙනවද ඒකට තියෙන ප්‍රශ්න මොනවාද වගේ දේවලුත් මේ MOT certificate එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තට අවුරුදු 3කට වඩා පැරණි හැම වාහනයකටම ගන්න වෙන certificate එකක්. ඒක කරන්නේ ගොඩක් දුරට garages වල සමහර අවස්ථා තියෙනවා ඔයගොල්ලෝ සර්විස් එකත් එක්කම MOT එක කරනවා නම් ඔයගොල්ලන්ට නොමිලේ හෝ ගොඩාක් අඩු මිලකට MOT certificate එක ලබා දෙන අවස්ථාවල්. ඉතින් ෆුල් සර්විස් එකත් එක්කම කරනවා නම් හෙල්ෆර්ඩ්ස් වගේ ආයතනයක මේක ගොඩක් අඩු මිලට කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ වාහනේ කිසි ලෙඩක් නැහැ කියලා ෂුවර් එකක් තියෙනවා නම් ගොඩක් අඩු මිලට තියෙනවා MOT පරීක්ෂා කරන ස්ථාන විශේෂයෙන් councils Department of Transport එක්ක සම්බන්ධ ආයතන. ඔයගොල්ලන්ට මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන් ඔන්ලයින් බැලුවම ඔයගොල්ලන්ට පේන්නේ. ඒ අය සර්විස් වැඩ මුකුත් කරන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ළඟට යනවා නම් ඔයගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා ඔයගොල්ලන්ගේ වාහනේ MOT එක පාස් වෙනවා කියන එක. තව දෙයක් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් MOT ෆේල් නොවි බේර ගන්න. වා MOT එකට ගෙනියන්න කලින් බලන්න වාහනේ හොඳ පිරිසිදුවට තියෙනවද? ටයර් ප්‍රෙෂර් වගේ දේවල් පොඩ්ඩක් බලන්න. බල්බ් එකක් වගේ පිච්චිලා තියෙනවා නම් ඔයගොල්ලන්ට තනියම සමහර විට දාගන්න පුළුවන් ඇති මේ බල්බ් එක. මොකද මේ වගේ සුළු දේවල් වලින් පවා MOT failures වෙන්න පුළුවන්. ඊළඟට MOT failure නොවුනත් සමහරලාට advisories කියලා ඒගොල්ලෝ දෙනවා. ඔයගොල්ලන්ට ඒ කියන්නේ මේ ටික හදාගත්තොත් හොඳයි කියලා දාන ලැයිස්තුවක්. ඉතින් වාහනේ දිගට තියාගන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් ඔයාගේ වාහනේ second hand value එක ටිකක් හොඳට තියාගන්න බලාපොරොත්තු වෙනවා නම් සමහර විට මේ advisories වලින් කරන්න කියන කුඩා දේවල් කරන එක හොඳයි. ඒ වගේම සමහර විට වාගේ ටයර් පැත්තට ගෙවෙනවා. නැත්තම් බ්‍රේක් වල ප්‍රශ්නයක් නෙමෙයි පොඩි මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ වගේ ඒ ඇඩ්වයිසරිස් උත් ඔයගොල්ලන්ට හදා ගැනීමෙන් ඔයගොල්ලන්ගේ වාහනේ මනා පැවැත්ම වගේම ඔයගොල්ලන්ට විකුණන කාලයකට උනත් ඒක වැඩි වටිනාකමක් දෙන්න පුළුවන්. ඒ වගේම දැන් වාහනයක් ගන්න යනවා නම් ඔයගොල්ලන්ට තව ක්‍රමවේදයක් තියෙනවා මේ government website එකට gov.uk එකේ MOT පරීක්ෂා website එකට ගිහිල්ලා ඔයා ගන්න බලාපොරොත්තු වෙන වාහනේ registration number එක enter කරාම ඔයාට ලයිස්තුවක් එනවා මේ වාහනේ කරපු මම හිතන්නේ අවසාන MOT 5 වගේ විස්තර ගන්න පුළුවන් මොනවාද මේක තියෙන repairs කරන්න නිර්දේශ කරලා තියෙන MOT failures තිබිලා තියෙනවද ඉතින් MOT failure එකක් තිබුණා කියලා ඔයගොල්ලෝ බය වෙන්න ඕනේ මොකද MOT failure එකක් තිබුණොත් ඊට පස්සේ ඒක හරි ගස්ස ගන්නකම් වාහනේ ධාවනය කරන්න තහනම් නිසා ඒ අයිතිකාරය අනිවාර්යයෙන්ම ඒ වාහනේ රිපෙයාර් කරගන්නවා. ඒ නිසා MOT failures කියලා ඒ ලිස්ට් එකේ තිබුණත් පැරණි ඒවා කරන්ට් නෙමෙයි ඒක බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒක හදලා තමයි ඊළඟ MOT එක පාස් වෙන්නේ. ලංකාවට වඩා පොඩ්ඩක් වෙනස් නේ මෙහි වැඩ කරන්න හැටි. ඉතින් ඊට පස්සේ තව ඔයගොල්ලන්ට වටිනා දෙයක් මේ report එකෙන් බලා ගන්න පුළුවන්. ඒ ඇවිල්ලා අපි හිතමු වසරක් පාසා මේ වාහනේ MOT කරද්දී ඒකේ තිබිච්ච මයිලේජ් එක කීයද කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ කරන තව දෙයක් තමයි මයිලේජ් එක වෙනස් කරන එක. මේ රටෙත් වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට සමහර විට බලන්න පුළුවන් අන්තිම MOT එකේ මයිලේජ් එක කීයද? දැන් ක්ලොක් එකේ දැන් සඳහන් වෙන මයිලේජ් එක කීයද වාගේ ගන්න යන වාහනේ. ඒ වගේම පහුගිය අවුරුදු 5 වගේ මේක අවුරුද්දට හැතැම්ම කීයක් විතර ධාවනය කරලා තියෙනවද කියන ඒවා. මතක තියාගන්න ලංකාවේ තියෙන කිලෝමීටර්ස් මෙහි තියෙන මයිල්ස්. ඒ නිසා මයිල්ස් ධාවන ප්‍රමාණය අඩු වෙලා තිබුණත් ඒක මම හිතන්නේ ඒ වගේ 1.7 වගේ ප්‍රමාණයක් තමයි කිලෝමීටර්ස් වලින් ධාවනය වෙන්නේ. ඒ නිසා ටිකක් ලෝ මයිලේජ් වාහනයක් ගත්තොත් ඕගොල්ලන්ට ටිකක් වැඩි කාලයක් කරදරයක් නැතුව දුවන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ MOT ගැන මම කියපු කාරණාත් පොඩ්ඩක් හිතට ගන්න. ඕගොල්ලන්ට MOT එකට ගෙනියන්න කලින් ටයර් ප්‍රෙෂර් වගේව චෙක් කරන්න. ලයිට් පිච්චිලා තියෙනවා නම් වයිපර් ගෙවිලා වගේ තියෙනවා නම් ඉතාලම සුළු මුදලකින් ඕගොල්ලන්ට මේවා ගොඩක් දුරට දාගන්න පුළුවන් ඇති. හැබැයි ඒ ගැන ටෙක්නිකල් හැකියාවක් නැත්නම් ඕක කරන්න යන්න එපා. දන්නවනම් විතරක් ඒවා කරන්න. මම නිකන් උපදේශයක් විතරයි දෙන්නේ. එහෙනම් හැමෝටම ඊළඟ MOT එකේ පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.